හෙලෝ ගුඩ් මෝනිින් හැමෝටම. ඉතින් අද අපි යන්න හදන කන්දයාල ජලාශය බලන්න. ඉතින් නුවරලි ඉඳං කිලෝමීටර් 12-13ක් විතර එන්න ඕනේ කන්දයාල ජලාශයට. මී පිලිමාන ප්‍රදේශයේ තමා කන්දයාල ජලාශය තියෙන්නේ. මේකට කන්දයාල ජලාශය කියනවා, ආයි කියනවා මී පිලිමාන ජලාශය කියලා කියනවා. ඉතින් අපි ගිහින් බලමු මොන වගේද කියලා. අපි හිතන්නේ තැනට ලං වෙලා ඉන්නේ. අපිට පේනවර ඇති කන්දයාල ජලාශය ඇතින් පේනවා. අපිට යන්න ඕන මේ පාර දිගේ. අර පේන්නේ ඇති. අපි ගිහින් බලමු මොනවා වගේද කියලා. ඉතින් පට්ටිපොළ, ලෝකාන්තය, ඒ වගේම අඹේවැල ෆාම් එක, හයිලන්ඩ් ෆාම් එක, ඒ දේවල් බලන්න යනවා නම් යන්නත් ඕනේ. මේ නුවරලේ අඹේවැල පාරේ තමයි යන්න ඕනේ. මේ පාරේ තව මේ දවස්වල සෑහෙන කට්ටිය යනවා මේ ලෝකාන්තේ නෙළු මල් බලන්න. මේ දවස්වල මෙහෙ ටිකක් සෙනග. ඉතින් මේ ගොඩක් කට්ටිය යන්නේ ඕව බලන්න තමයි. අපි බලමුකෝ අපි කන්දයාල. ඔන්න අපි කන්දයාල ජලාශය බලන්න. මේ තමයි කන්දයාල ජලාශය. මේ ජලාශය වටේ තියෙන්නේ කන්දයාල රක්ෂිතය. ඉතින් ඔයාලට ඒක බලා ගන්න පුළුවන් දැන්. ඉතින් මේ කන්දයාල ජලාශය 1947-1949 වකවානුවල තමයි මේක ඉදි වෙලා තියෙන්නේ. හැබැයි වුණාට 1950 DSA නායක විසින් තමයි මේක නිල වශයෙන් මේක විවෘත කරලා තියෙන්නේ. ඉතින් මේකේ අපිට බලා ගන්න පුළුවන් මේකේ අපිට කැප්පෙටිපොළ ප්‍රදේශයට වගාබිම් වලට වතුර ගෙනියන්නේ, පානීය ජල අවශ්‍යතාවය දේවල් සපුරගන්න මේ ජලාශයෙන්. ඉතින් මේ ජලාශයේ වර්ග කිලෝමීටර් 4.5ක භූමි ප්‍රමාණයකින් තමයි මේක තියෙන්නේ. මේකේ සාමාන්‍යයෙන් මේ ජලධාරිතාවය ඝන මීටර් මිලියන 2.17ක් වගේ